ඔයත් ලංකාවේ විශාලතම සුපවේදීන්ගේ සංසදයේ සමාජිකයෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ලංකා සුපවේදීන්ගේ සංසදයේ සමාජිකයෙක් වෙලා වෘත්තීය ජීවිතය සාර්ථක කරගත් සාර්ථක සුපවේදියෙක්ද? ශ්‍රී ලාංකීය සුපවේදීන් 100,000 ගණනකගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්නට යෝධ සෙවණැල්ලක් වුණු ඒ අභිමානවත් සංසදයේ චෙෆ් ගිල්ඩ් ඔෆ් ලංකා ගැනයි අද මම කතා කරන්නේ. මේ නම ඇහුණු ගමන් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඉන්න සියලුම සුපවේදීන්ගේ මතකයට එන එකම දේ නම් චෙෆ් ගිල්ඩ් කම්පිටිෂන් එකයි. හැබැයි ඒ කම්පිටිෂන් එකට එහා ගිය තවත් විශාල කර්තව්‍යයන් ප්‍රමාණයක් මේ සංසදය හරහා ශ්‍රී ලාංකික සුපවේදීන් වෙනුවෙන් සිදු වෙනවා. ශ්‍රී ලංකා සුපවේදීන්ගේ සංසදය හෙවත් චෙෆ් ගිල්ඩ් ඔෆ් ලංකා ආරම්භය සිදු වෙන්නේ 1988 වර්ෂයේදී. ඒ කාලයේ සිටි ජ්‍යෙෂ්ඨ සහ කීර්තිමත් සුපවේදීන් විශාල ප්‍රමාණයකගේ ඒ විශිෂ්ට වූ දැක්ම නිසා ඇති වූ ඒ සංසදය අද අපිට මේ විදිහට චෙෆ් ගිල්ඩ් ඔෆ් ලංකා ලෙස දකින්නට පුළුවන්. ඒ කාලේ ශ්‍රී ලාංකීය සමාජය තුළ සුපවේදය වෙනුවෙන් විශාල ඉල්ලුමක් හෝ වටිනාකමක් තිබුණේ නැහැ. සුපවේදීන්ගේ වටිනාකම රටට ලෝකයට පෙන්වා දී සුපවේදීන්ගේ වෘත්තීය භාවය ප්‍රවර්ධනය කිරීම තමයි මේකේ ප්‍රධාන අරමුණ උනේ. ඉතින් ඒ අරමුණ කොයි තරම් දුරට සාක්ෂාත් වෙලාද කියනවනම් අද ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන වෘත්තියක් ලෙස සුපවේදය හඳුන්වන්න පුළුවන්. පුහුණු වැඩමුළු හරහා නවක සහ ජ්‍යෙෂ්ඨ සුපවේදීන්ගේ වෘත්තීය භාවය අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා මෙම සංසදය කැපවී ක්‍රියා කරනවා. මේ අතරම සුපවේදීන්ගේ හමු පවත්වා මිත්‍රත්වය, සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය අවබෝධය වැඩි දියුණු කිරීම සඳහාද කටයුතු කරනවා. ඒ අතරින් අපි හැමෝම දන්න ජනප්‍රියම දේ නම් චෙෆ් ගිල්ඩ් ඔෆ් ලංකා මගින් සංවිධානය කරනු ලබන කල්නරි ආර්ට් ෆුඩ් එක්ස්පෝ කැෆේ තරඟාවලියයි. මුල් කාලේ මේ තරඟාවලිය සඳහා ඉදිරිපත් වුණේ ලංකාවේ ඉහළ පෙළේ හෝටල් පමණයි. නමුත් දැන් දීප ව්‍යාප්තව ලංකාව පුරා තිබෙන සියලුම හෝටල්වල සහ ආපන ශාලාවල සේවය කරන සියලුම සුපවේදීන් සඳහා මේ තරඟය විවෘතයි. ඒ වගේම තමන්ගේම ව්‍යාපාරයක සුපවේදී රැකියාව කරගෙන යන සුපවේදීන්ටත් මේ තරඟවලට ඇතුළත් වෙලා තමන්ගේ දක්ෂතා පෙන්වන්න අවස්ථාව උදා කරලා තියෙනවා. ඉතින් මේ තරඟවලට සහභාගී වෙලා ඒවා ජයග්‍රහණය කරලා ජාත්‍යන්තර මට්ටමේ තරඟවලට සහභාගී වෙන්න වරම් දිනා ගන්න මේ සුපවේදීන්ට පුළුවන්. ඒ විදිහට ජාත්‍යන්තර මට්ටමේ තරඟවලට වරම් ලබාගෙන ඒවත් ජයග්‍රහණය කරපු සුපවේදීන් ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. දැනුම දක්ෂතාවය පෙන්නලා තමන්ගේ වෘත්තීය භාවය ශක්තිමත් කරගන්නට හැදුණු මේ සංසද World Associations of Chef Societies හෙවත් ලෝක සුපවේදීන්ගේ සංවිධානය නියෝජනය කරන ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකීය සුපවේදී සංසදය. නවක සුපවේදීන් ශූප ශාස්ත්‍ර දැනුමෙන් සහ දක්ෂතාවයෙන් වර්ධනය කිරීම, ශ්‍රේෂ්ඨ සුපවේදීන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීම, ලෝකයක් ඉදිරියේ ශ්‍රී ලාංකීය සුපවේදී අනන්‍යතාවය ඉහළින් ඔසවා තැබීම, විද්වත් ශූප ශාස්ත්‍ර විනිසුරුවරුන් ශ්‍රී ලංකාව තුළින් බිහි කිරීම, සුපවේදීන්ගේ සහ සුපවේදයේ වටිනාකම ඉහළින් ඔසවා තැබීම, දහස් ගණනක් වූ ශ්‍රී ලාංකීය සුපවේදීන්ගේ එකමුතුකම සහ අන්‍යෝන්‍ය අවබෝධය පවත්වා ගැනීම චෙෆ් ගිල්ඩ් ඔෆ් ලංකා හරහා ශ්‍රී ලාංකීය සුපවේදීන්ට ලැබුණු වටිනා අවස්ථා ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේ සංසදය කොයිතරම් දුරට ශක්තිමත් වෙලා ව්‍යාප්ත වෙලා තියෙනවද කියනවනම් නායකත්වයේ සමාජිකයින්ගේ පහසුව තකා ශ්‍රී ලංකාව කොටස් 10කට වෙන් කර පරිපාලන කටයුතු සිදු කරගෙන යනවා. මේ සංසදයේ සමාජිකයෙක් වීමේ වටිනාකම දන්න නිසා නවක සුපවේදීන් විශාල ප්‍රමාණයක් මගෙන් අහලා තිබුණා මේ සංසදයේ ලියාපදිංචි වෙන විදිහ. නවක සමාජිකයින්ගේ පහසුව තකා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමේ පහසුකම දැන් ලබා දීලා තියෙනවා. Google ගිහිල්ලා චෙෆ් ගිල්ඩ් ඔෆ් ලංකා කියලා සර්ච් කරලා ඒකේ උඩින් වෙන membership කියන තැන ක්ලික් කරලා ඔයාලට පහසුවෙන්ම ලියාපදිංචි වෙන්න හැකියාව තියෙනවා. එතනදී ඔයාගේ ෆොටෝ එකක් සහ ඔයාගේ ආයතනයේ එක්සෙඩු චෙෆ් ඉතින් ලබා දුන්නු ලියුමක් ඔයාලට අප්ලෝඩ් කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම ඔයාගේ පුද්ගලික සහ ඔයාගේ වෘත්තීය භාවයට අදාළ යම්කිසි තොරතුරු ටිකක් තියෙනවා. ඒ ටිකත් නිවැරදිව ෆිල් කරලා ඔයාලට මෙන්න මේ membership එක පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. ලංකාවේ විශාලතම සහ ලෝක සුපවේදීන්ගේ සංසදය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකීය සුපවේදී සංසදයේ අභිමානවත් සමාජිකයෙක් වෙන්න ඔයාලට දැන් පුළුවන්. චෙෆ් ගිල්ඩ් ඔෆ් ලංකා හරහා සංවිධානය කරනු ලබන සුපවේදීන්ගේ තරඟාවලිය හරහා හෝ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා පවත්වනු ලැබූ පුහුණු පාඨමාලා හරහා ඔයාගේ වෘත්තීය ජීවිතයටත් මේ සංසදය හරහා යම්කිසි වටිනාකමක් එකතු වෙලා තියෙනවා නම් ඒ ගැනත් විස්තරයක් පහළ කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ අභිමානවත් සුපවේදීන්ගේ සංසදය ගැන ඔයත් මේ වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මං හිතනවා.